Hi guys, හැමදාම කන විදියට නැතුව අද පරාට වෙනස් විදියකට try කරලා බලමුද? මුලින්ම අපිට පරාට රොටි ටික අරගෙන ඒක බාගෙට හරි 4ට හරි කපා ගන්න ඕනේ. සාමාන්‍ය ප්‍රමාණය නම් මම 2ට කපා ගන්නවා. ඊළඟට මේ විදියට අපි කපලා ගත්ත පරාට රොටි එකේ බාගෙන් අපි කෝන් shape එකක් හදා ගන්න ඕනේ. toothpick එකක් පාවිච්චි කරලා. රෙඩි කරගත්ත කෝන්ස් ටික අපිට පුළුවන් එයා ෆ්‍රයි කරගන්න, එහෙමත් නැත්නම් ගැඹුරු තෙලේ බැදගන්න. කොහොම වුණත් මේක හරි ක්‍රිස්පි විදියට අපිට ගන්න ඕනේ. අපි දැන් මේ ක්‍රිස්පි කෝන්ස් ඇතුළට දාගන්න ඕනේ ෆිලින් එක හදාගමු. ඒකට අපි බෝල් එකකට තඹපු බිත්තර දෙකක් පොඩියට කපලා ඊට පස්සේ තක්කාලි, අමු මිරිස් සහ මාළු මිරිස් මේකට එකතු කර ගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් චීස් හරි මයොනයිස් හරි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ රස අනුව ලුණු සහ ගම් මිරිස් මම මේකට එකතු කර ගන්නවා. ඊළඟට මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මේ ෆිලින් එකට බිත්තර එකතු කරාට ඔයාලට මේකට චිකන්, මාළු, එහෙම නැත්නම් වෙජිටේරියන් අයට පනීර් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි අපේ කෝන්ස් වලට සැලඩ් ලීෆ් එකක් තියලා අපි අර හදාගත්ත මික්ස්චර් එකෙන් ටික ටික එකතු කරලා මේ එග් ක්‍රිස්පි කෝන්ස් ටික හදාගමු. මේක හරිම රසවත් කෑමක්, ඒ වගේම ඉතා ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදියට අපේ කෝන්ස් ඔක්කොම ටික මේ ෆිලින් එක දාලා පුරව ගන්න ඕනේ. ඔයාලට කැමති ෆිලින් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳ බ්‍රෙක්ෆාස්ට් අයිඩියා එකක් විදියටත්, ස්නැක් අයිඩියා එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. තවත් රස රෙසිපි එකකින් ආයෙත් එන්නම්. enjoy.